මිනිස්සුන්ට එක එක විදිහේ හීන තියෙනවා. සමහරුන්ට ඕනි ලෝකේ වටේ යන්න. තවත් සමහරුන්ට ඕනි මාලිගා වගේ ගෙවල් හදන්න. හැබැයි මේ කියන්නේ යන යුවතියගේ හීනය ඒ හැමෝටම වඩා ගොඩක් වෙනස්. ඇය තීරණය කළා ඉවරයි තමන් උපන් මේ ලස්සන පෘථිවිය සදාටම අතෑරලා යන්න. ඒ ආයේ කවදාවත් නොයන ගමනක්. ඇය තමයි ඇලිසා කාසන්. ඇලිසාගේ කතාව පටන් ගන්නේ ඇයට වයස අවුරුදු 3ක් වගේ ඉතාම කුඩා කාලෙකදී. The Backyardigans කියන කාටුන් එක බලපු ඇලිසා ඒකේ තියෙන අඟහරු ලෝකය ගැන කියවෙන කොටසක් දැකලා තමන්ගේ තාත්තගෙන් ඇහුවලු තාත්තේ මටත් අඟහරු ලෝකයට යන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දෙන උත්තරේ වෙන්නේ "ඔව් පුතේ ඕක මොකද්ද" වගේ සැහැල්ලු කතාවක්. හැබැයි ඇලිසාගේ තාත්තා ඇගේ පුංචි හිතේ ඇති වුණු ආසාව බැරෑරුම් විදිහට ගත්තා. එදා පටන් ගත්තේ හීනය අද වෙනකොට ඇලිසාව ගෙනත් තියෙන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගත්ත නාසා ආයතනයේ පවා නිර නොවන මට්ටමින් පිළිගන්නා දක්ෂතම අනාගත අභ්‍යවකාශ ගාමිනියක් විදිහටයි. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේදී ඇයව හඳුන්වන්නේ බ්ලූබෙරි කියන නමින්. ඇලිසා කියන්නේ නිකම්ම හීන දකින කෙල්ලෙක් නෙවෙයි. ඇය හීනය වෙනුවෙන් Tamanගේ මුළු ජීවිතයම කැප කරපු කෙනෙක්. ඇය තමයි ලෝකයේ නාසා අභ්‍යවකාශ කඳවුරු 3ම සම්පූර්ණ කරපු පළමු පුද්ගලයා. ඒ වගේම නාසා ආයතනයේ පාස්පෝර්ට් ප්‍රෝග්‍රෑම් එක යටතේ තියෙන මධ්‍යස්ථාන 14ටම ගිය ලෝ එකම තැනැත්තියත් ඇයයි. හිතන්න අපි සාමාන්‍යයෙන් පාසල් යන වයසේදී සෙල්ලම් කරද්දී ඇලිසා අභ්‍යවකාශයේ ජීවත් වෙන්නේ කොහොමද? ගුරුත්වාකර්ෂණය නැති තැනක වැඩ කරන්නේ කොහොමද කියලා පුහුණු වීම කළා. මේ ගමනේ තියෙන වැදගත්ම සහ සංවේදීම කොටස මේකයි. ඇලිසා සූදානම් වෙන්නේ 2030 දශකයේ මැද භාගයේදී අඟහරු ලෝකයේ බලා යන පළමු මිනිස් මෙහෙයුමට දායක වෙන්නයි. අඟහරු ලෝකයට යන ගමන කියන්නේ පෘථිවියේ ඉඳලා මාස 7ක විතර අතිශය දුෂ්කර ගමනක්. ගොඩක් විද්‍යාඥයෝ පවසන විදිහට අඟහරු වෙත යන පළමු කණ්ඩායමට නැවත පෘථිවියට ඒමට ඉඩකඩ ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඒක නැවත නොයන ගමනක් වෙන්න පුළුවන්. ඇලිසා මේ බව දැනම ඒ අභියෝගය බාරගෙන තියෙනවා. ඇය තමන්ගේ තාරුණ්‍ය, පවුල, විවාහය සහ පෘථිවියේ තියෙන සුවපහසු ජීවිතය මේ හීනය වෙනුවෙන් කැප කරන්න සූදානම්. මට ඕනි අඟහරු ලෝකයේදී අලුත් දෙයක් සොයාගන්න. ඒක මගේ පෞද්ගලික ජීවිතයට වඩා ලෝකයට වටිනවා. ඇය වතාවක් එහෙම කියලා තිබුණා. ඇලිසා ඇත්තටම ලස්සනයි. හැබැයි ඇගේ ලස්සනට වඩා කැපී පෙනෙන්නේ ඇගේ ඇස් දෙකේ තියෙන විශ්වාසය. ඇය ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ සහ චීන කියන භාෂා 4ක් කතා කරන්න පුහුණු වෙලා තියෙනවා. මොකද අඟහරු මෙහෙයුමකදී ලෝකයේ විවිධ රටවල අය එක්ක වැඩ කරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම ඇය දැනටමත් ගුවන් නියමු බලපත්‍රයක් හිමි කරගෙන ඉවරයි. හිතලා බලන්න දවසක ඇලිසා අඟහරු බලා යන යානයට ගොඩ වුණාම ඇය දකින අවසාන දර්ශනය මොකක් වෙයිද? ඈතින් පේන නිල් පාට පෘථිවිය දිහා බලලා ඇය සමුගනීවි. එදාට මුළු ලෝකයම ඇය වෙනුවෙන් කඳුළු හලාවි. ඇය අඟහරු මතු පිට තබන පළමු පියවර මිනිස් ඉතිහාසය වෙනස් කරනවා නොඅනුමානයි. ඇලිසා කාසන් කියන්නේ තාරකාවක්. ඇය අනාගත පරපුරට පාර කියන මහා පහන් ටැඹක්. පෘථිවියෙන් සමුගෙන රතු ග්‍රහයා මත මිනිස් වාසය තහවුරු කරන්න යන මේ අභ්‍යවකාශ සුරංගනාවියට අපි සුබ පතමු. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ? පෘථිවිය අතහැරලා වෙන ග්‍රහලෝකයට පදිංචියට යන්න ඔයාලට අවස්ථාවක් ලැබුණොත් ඔයාලා ඒක බාර ගන්නවද? ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.